Google Gemini 3 ඔන්න රිලීස් වෙලා තියෙනවා. අපි අද ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. Google DeepMind එකෙන් හදපු දක්ෂම කෘත්‍රිම බුද්ධිය තමයි මේ. ඒක තියෙන විශේෂත්වය තමයි මේ වතාවේදී S කන් මොළය එකවර වැඩ කරනවා. ඒ කියන්නේ රූප, ශබ්ද, කෝඩින්, එතකොට වීඩියෝ මේ හැම දෙයක්ම අපිට වගේම Gemini 3 එකටත් එකවර හඳුනා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ සරලවම ඇත්ත ලෝකේ අපිට වගේම යාටත් දැන් තේරුම් ගන්න පුළුවන්. දැන් කලින් Gemini versions වල අපි මොන හරි ඉල්ලීමක් කළාම එයා විවිධාකාරයේ ප්‍රශ්න අහලා තමයි අපිට ඕන ෆයිනල් අවුට්පුට් එක දෙන්නේ. හැබැයි මේ වතාවේ එහෙම නැහැ. Gemini 3 කියන්නේ ගොඩක් ඇඩ්වාන්ස්. ඒ කියන්නේ එයාට අපි ඉල්ලීමක් කරපු ගමන්ම එයා ඒක ගැඹුරින් අධ්‍යයනය කරලා එකවරම අපිට අවශ්‍ය ෆයිනල් රිසල්ට් එක දෙන්න දැන් එයාට පුළුවන්. කෝඩින් වලට නම් මේක නියමයි මාරයි. සාමාන්‍යයෙන් ඩිසයින් කරන අයට, එතකොට කෝඩින් කරන අයට එයාලට මේ version එක මරු. දහස් ගානක පොත්වල වීඩියෝ වල මතක තියාගෙන තමයි මේ Gemini 3 ඉන්නේ. මෙයාට තියෙන්නේ PhD level එකේ knowledge එකක්. Gemini 3 අනම්මනම් වර්ණනා බයිලා කිසිම දෙයක් නැහැ. මෙයා ඇත්තම කියනවා. අපි මොකක් හරි ඉල්ලීමක් කරොත් ඒ සම්බන්ධව ඇත්ත කතාව ඇති විදිහට ඒ විදිහටම කතා කරනවා. ඔන්න මේ සිද්ධිය නිසා අපි Google search කරන විදිහත් දැන් පොඩ්ඩක් වෙනස් වෙන්න යන්නේ. ඒ කියන්නේ මෙයා ලස්සන පින්තූර රූපත් එක්ක මාර සවිස්තරාත්මක විස්තර ටිකක් තමයි දැන් Google එකෙන් දෙන්න යන්නේ. විශේෂම දේ තමයි මේකේ තියෙන ප්‍රොටෙක්ෂන් එක, ආරක්ෂාව. Google සමාගමෙන් මේ කියන Gemini 3 version එක එළියට දාන්න කලින් සෑහෙන්න ප්‍රොටෙක්ෂන් එක සම්බන්ධව පුළුල් පරීක්ෂණ කරලා තියෙනවා. ඒ නිසා Gemini 3 එකේ සම්බන්ධව ආරක්ෂාවට නම් කතා දෙකක් නැහැ, බය වෙන්නම දෙයක් නැහැ. Gemini 3 experience කරලා බලන්න.